ඉතින් මේ ට්‍රයිපෝඩ් එක අපෙන් ගත්ත ගොඩක් අය අපෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මේක යූස් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ලැජ්ජ වෙන කාරණයක් නෙවෙයි. කොහොමත් අපි හැමෝම අලුතෙන් අයිටම් එකක් ගත්තට පස්සේ දන්නේ නැහැ අයිටම් එක යූස් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා ගත්ත පේජ් එකෙන් ඒක යූස් කරන්නේ කොහොමද කියලා පළවෙනි පාර අහුවට කිසිම ගැටලුවක් නැහැ. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නම් මේක හරියටම යූස් කරන්නේ කොහොමද කියලා. මේ ට්‍රයිපෝඩ් එක ඔයාලට හම්බෙන්නේ මේක වෙනම අපෝ ෆෝන් හෝල්ඩර් එක වෙනම බොක්ස් එකේ එන්නේ. මුලින් අපි බලමු මේ ට්‍රයිපෝඩ් එක කොහොමද හරියටම දිග අරගන්නේ කියලා. මුලින්ම මෙන්න මෙතනින් ඔයාලට පේන ඇති මෙන්න මෙතනින් අල්ලලා මෙහෙම පහත් කරාම මේ ෆෝන් හෝල්ඩර් එක දිග ඇරෙනවා. ඊට පස්සේ මේ අඬු ටික දිග අරින්නේ මෙන්න මේ විදිහට. මෙතන ඔයාලට පේනවා ඇති ලොක් තුනක් තියෙනවා. කොයින් වෙලාවකවත් මේ ලොක් තුන දාලා තියෙදි මේක මෙහෙම පල්ලෙහාට අදින්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාලට මේක යූස් කරන කාලය අඩු වෙන එක. මෙන්න මේ ලොක් තුන මෙන්න මේ විදිහට අන්ලොක් කරන්න. අන්ලොක් කරලා ඔයාලට ඕන ගානේ උසට හදාගෙන මේ ටික ලොක් කරගන්න. මෙන්න මේ විදිහට. ඉතින් මේව දිගාරිද්දී ඔයාලට මෙන්න මේ ෆෝන් හෝල්ඩර් එක මෙතන එන එක තදයි වගේ දැනෙනවා නම් මේ ලොක් එක චුට්ටක් බුරුල් කරන්න. ඒ කියන්නේ ලොක් එක චුට්ටක් එහාට මෙහාට කරාම මේක තව ටිකක් ලූස් වෙනවා. ඒ ලූස් වුණාට පස්සේ මේක අදින්න. කොයින් වෙලාවකවත් තද වෙලා තියෙද්දි මේ ෆෝන් එකේ මේ ස්ටෑන්ඩ් එක අදින්න යන්න එපා. හරි. ඊට පස්සේ මේ ස්ටෑන්ඩ් එක වල තව ටිකක් පුෂ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙන්න මෙතන වලට පේන ඇති ස්ක්‍රූ එකක් තියෙනවා. මේ ස්ක්‍රූ එක ටිකක් බුරුල් කරගන්න. බුරුල් කළා මෙන්න මෙතනින් අල්ලලා ඉස්සුවහම මේ වගේ උස ප්‍රමාණයක් අපිට තව මේක උස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් තද කරගන්න. හරි. මෙන්න මෙතන මේ ෆෝන් හෝල්ඩර් එක උඩට කරගද්දි මේක නිකම්ම උස්සන්න යන්න එපා. මේක තදයි වගේ නම් මෙන්න මේක පොඩ්ඩක් කරකවන්න. ලූස් වෙනකන් කරකවලා ඊට පස්සේ මෙහෙම උස්සලා ඔයාට ඕන ගානට තියලා මේක ආපහු ටිකක් තද කරගන්න. ඔන්න විදිහට තද කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මේ පැත්තේ තියෙන ෆෝන් හෝල්ඩර් මෙතන තියෙන ස්ක්‍රූ එක මේ විදිහට බුරුල් කරන්න ඕන. කරාට පස්සේ ඔයාට මේක මෙන්න මේ විදිහට වටේටම රොටේට් කරන්න පුළුවන්. ඉතින් ඒක අපෝ තද කරන්න අවශ්‍ය නැහැ. ඔයාට මේ විදිහටම තියාගන්න පුළුවන්. ඉතින් දැන් අපි මෙන්න මෙතනට ෆෝන් හෝල්ඩර් එක මවුන්ට් කරගමු. ෆෝන් හෝල්ඩර් එක මවුන්ට් කරද්දී ඔයාට මේ විදිහට තියෙදි මවුන්ට් කරන්න බැරි වෙයි ගොඩක් දුරට. මෙන්න මෙතන තියෙන ස්ක්‍රූ එක බුරුල් කරන්න. මේ විදිහට බුරුල් කරලා මෙන්න මේ විදිහට කෙලින් කරලා ඔහු තද කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ බෑක් සයිඩ් එකෙන් පේනවනේ මෙතන ස්ක්‍රූ එකක් තියෙනවා. ෆෝන් හෝල්ඩර් එක මෙන්න මේ විදිහට මේ ඇනේට තියන්න. මේ විදිහට ගානට තියලා මේ ස්ක්‍රූ එකෙන් එමෙන්න තද කරගන්න. ඉතින් මේක ගොඩක් පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. ඔයාට මේක කරගන්න බෑ වගේ නම් දන්න කෙනෙක්ට දීලා කරගන්න. ඊට පස්සේ ඉතින් මේ තියෙන මම තියලා තියෙන TikTok ඇන්ගල් එකට මෙන්න මේ විදිහට ඔයාලට මේක YouTube ඇන්ගල් එකට හරව ගන්න පුළුවන්. දැන් ඔයාලට මම මේ ෆෝන් එකත් මේකට දාලා පෙන්නන්නම්. කොයිම වෙලාවකවත් මේ ෆෝන් හෝල්ඩර් එක මෙන්න මේ විදිහට උස්සලා ෆෝන් එක මවුන්ට් කරන්න යන්න එපා. ෆෝන් එක මවුන්ට් කරන්නේ මෙන්න මේ විදිහට. ෆෝන් එක මේ විදිහට දාලා ෆෝන් එකෙන්ම හෝල්ඩර් එක චුට්ටක් උස්සලා මෙන්න මේ විදිහට මවුන්ට් කරන්න. කොයිම වෙලාවකවත් මෙන්න මේ කෑල්ල උඩට උස්සලා මවුන්ට් කරන්න යන්න එපා. ඊට පස්සේ මම ඔයාලට අපව පෙන්නන්නම් TikTok ඇන්ගල් එකට YouTube ඇන්ගල් එකට කොහොමද තියාගන්නේ කියලා. මේ තියෙන YouTube ඇන්ගල් එකට මේක ඔයාලා TikTok ඇන්ගල් එකට තියාගන්නත් පුළුවන්. මෙන්න මෙතන තියෙන ස්ක්‍රූ එක මේ විදිහට බුරුල් කරාම මේ පැත්තට ඔයාලට මේක හරවන්න පුළුවන්. ඔයාලට ඕන ඇන්ගල් එකකින් මේක තියලා මෙන්න මේ විදිහට ස්ක්‍රූ එක තද කරගන්න. ඊට පස්සේ මේක පොඩ්ඩක් පෙන්නන්න මේ පැත්තේ. මෙන්න මේ තියෙන මේ නට් එක බුරුල් කරාම මෙන්න මේ විදිහට ඔයාලට මේක ඕන තරම් මේ විදිහට ඉස්සරහට පස්සට එහාට මෙහාට කරගන්න පුළුවන්. ඔයාට ඕන ගානට තියලා තද කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේක හරියටම යූස් කරන්නේ. ඉතින් මේක නම් ඔයාට අපෝ තද කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මේ විදිහටම තියාගන්න පුළුවන්. ඔයාගේ වීඩියෝ කරනකොට ගොඩක් පහසුයි ඒක. ඉතින් මේ විදිහට තමයි මේක යූස් කරන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් අපිට ඕඩර් එකක් දාලා මේ අයිටම් එක අපෙන් පර්චේස් කරාට ඔයාලට ගොඩක් ස්තුතියි.